බන්ධනාගාරී බන්ධනාගාර ගත වෙලා සිටිලා මේ ගන්නේ අනිද්දාට අවුරුද්දක්. ඒතරම් ස්වාමියා ෆෝන් එකක් පරිහරණය කරන උත්සව මාධ්‍යයන් අධ්‍යයනය කොහොමද ගන්නෙ? අද ඔය සීටු කන්දේ ඔයාලා අධ්‍යයනය කියන්නේ අපේ ගාවට තාත්ති දුනා. සර් හැමදාම මේ අරන් යන පාරට දෙන්න බෑ සර්. මම දරුවෝ 3 දෙනෙක් ඉන්න අම්මා කෙනෙක් මේ මිනිස්සේ. මම එනම ඒ දරුවෝ 3 දෙනාටවත් සමුසු නොකරමන මේ ඉන්න ඔක්කොම පොඩියට එන ගන්නවා. පිටින් කය ගන්න දෙපා. පොඩිය වාහනේ බලන් ඉන්නවා. අවුරුද්ද මට කියන්න දෙන්නේ බූස්සේ. නෑ ගන්නේ. ජයදීප දේශපාලන ව්‍යාපාර ගවේෂණ සංස්කෘතික අපක්ෂපාතී කාලීන පුවත් විග්‍රහය subscribe like share us more details. ආයුබෝවන් මේ ඔබේ අපක්ෂපාතී මාධ්‍ය නාලිකාව ජයදීප වෙනුවෙන් මම අනුපම ජයතිලක. ඉතින් ඒ ඕගොල්ලෝ දැක්කේ 2025 දෙසැම්බර් මාසේ 12 වෙනිදා අලුත් කඩේ උසාවිය අසල නීතිඥ කාර්යාලයක් ඉදිරි පිටදී සිද්ධ වෙච්ච අත්අඩංගුවට ගැනීමක්. කවුද මේ අත්අඩංගුවට ගන්නේ? ගාල්ල දිසා අපරාධ විමර්ශන අංශය නිලධාරීන් මගින් තමයි මේ අත්අඩංගුවට ගැනීම සිදුවන්නේ. කාවද මේ ගන්නේ? බටුමියා නැමැති අනුවර්ත නාමයෙන් හඳුන්වන මීටියාගොඩ මහවත්ත ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙකු වන 33 වියති පැටි අරඹගේ අනුර පුෂ්ප කුමාර නැමැති පුද්ගලයෙක්ව. මොහු සම්බන්ධකමක් තියෙනවා, මොහුගේ ඥාති සම්බන්ධකමක් තියෙනවා ලොකු පැටි සමග. ඒ සම්බන්ධය තමයි ලොකු පැටිගේ නංගි බැඳලා ඉන්න කෙනාගේ අයියා තමයි මේ පුද්ගලයා. ලොකු පැටිගේ නංගි බැඳපු එක්කෙනාගේ අයියා තමයි මේ පුද්ගලයා වෙන්නේ. එතකොට මේ අත්අඩංගුවට ගැනීම සිදුවන්නේ මේ වසරේ නොවැම්බර් මාසේ 4 වෙනිදා අම්බලන්ගොඩ පොලිස් වසමේ නගර සභාව ඉදිරිපිටදී ඝාතනයක් සිද්ධ වෙනවා. ඒ ඝාතනය වන්නේ කරන්දෙනිය සුද්දාගේ මස්සිනා මෝදර දේවාල කමිටු සභාපති වරුෂ විතාන නැමැති පුද්ගලයෙක්. මේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වෙනවා. මේ විමර්ශන වලදී විමර්ශන නිලධාරීන් විසින් අනාවරණය කරගනු ලබනවා මෙම ඝාතනය ලොකු පැටිගේ අනුබලය ඇතුව ලොකු පැටිගේ උවමනාවට සිද්ධ වෙච්ච ඝාතනයක් බවත් මේ අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයා බටුමියා නැමැති පුද්ගලයා විසින් ඒ සඳහා ආයුධ සපයා ඇති බවත් අනාවරණය කරගනු ලබනවා. එතකොට මේ පුද්ගලයා මොහුට විරුද්ධව තිබ්බ පෙර චෝදනාවකට සිරගත වෙලා ඉඳලා බූස්ස බන්ධනාගාරයේ බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය තුල සිරගත වෙලා සිටින අතර තමයි මේ ඝාතනයක් සිද්ධ වෙන්නේ. ඒ වගේම 11 වෙනි මාසේ 4 වෙනිදා මේ ඝාතනය සිද්ධ වෙන වකවානුව තුල දැන් මොහු සිරගත වෙලා සිටින්නේ. ඒ අතර තමයි මේ ඝාතනය සිද්ධ වන්නේ. මේ මීට මාස 3කට කලින් මොහුට අර පෙර වැරදිවලට ඒ සිරගත වෙලා තිබ්බ එකට ඇප හම්බෙනවා. හම්බුණාට මොහු ඇප කොන්දේසි සපුරන්නේ නැතුව ඉඳලා තමයි 12 වෙනිදා ඇප අරගෙන අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප අරගෙන එළියට එද්දි තමයි මේ අත්අඩංගුවට ගැනීම සිද්ධ වෙනු ලබන්නේ. එතකොට ඉන් අනතුරුව 2025 12/13 වන දින බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට මෙම පුද්ගලයාව ඉදිරිපත් කරනු ලබනවා. 18 වන දින දක්වා රඳවාගෙන ප්‍රශ්න කරන්න පොලිසියට ගරු මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර හිමි වෙනවා. ඒත් එක්කම 2024 දෙසැම්බර් මාසයේදී මීටියාගොඩ නුවන් නැමැති පුද්ගලයෙකුගේ නිවසට 5 දෙනෙකුගෙන් යුත් ආයුධ සන්නද්ධ පිරිසක් ඇතුළු වෙනවා. ඇතුළු වෙලා නුවන් නැමැති පුද්ගලයාව ඉලක්ක කරලා වෙඩි තිබ්බත් ඔහු කාමරයක සැඟවී තමන්ගේ ජීවිතය බේරගනු ලබනවා. ඒත් නුවන්ගේ දියණියට සහ පියාට තියුණු ආයුධයකින් සහ පිස්තෝලයකින් වෙඩි තබා තුවාල සිදු කරනු ලබනවා. ඊට පස්සේ සුවසැරිය ගිලන් රථයකින් මොවුන්ව
බලපිටිය රෝහලට ඇතුළත් කරනු ලබනවා. එහිදී විමර්ශන නිලධාරීන් විසින් අනාවරණය කරගනු ලබනවා. මෙම ඝාතනය සහ පහර දීමට ඝාතනයට තැත් කිරීම සහ පහර දීමට පැමිණි පුද්ගලයන් මේ බටුමියාගේ මෙහෙයවීම සහ බටුමියත් ඒ අතර හිටියා කියන එක අනාවරණය කරගනු ලබනවා. මේ පිළිබඳ විමර්ශන කටයුතු සිද්ධ කරන්නේ ප්‍රදේශීය භාර සහකාර පොලිස් අධිකාරී අමරසිරි මහතා සහ මීටියාගොඩ පොලිස් ස්ථානාධිපති උදය කුමාර මහතා විසින්. ඊට පස්සේ දැන් මේ බටුමියා මහවත්ත කිරිඳි ඇල්ල බල්ලිමුල්ල ප්‍රදේශවල සැඟව කුරුඳු කැලෑවල් වල සැඟවෙලා ජීවත් වෙනවා ටික දවසක්. ඔහොම ජීවත් වෙන අතර මොවුන්ට දැන් කුරුඳු කැලෑවල් වල කන්න බොන්න නැහනේ. බටපොළ තියෙන ඔවුන්ගේ නැන්ද කෙනෙක්ගේ ගෙදරකට එනවා කන්න බොන්න ඒ දේවල් වලට. ඕක පොලිස් නිලධාරීන්ට විමර්ශන නිලධාරීන්ට ආරංචි වෙලා ඔවුන් විසින් මේ අවස්ථාවේදී ඒ නිවසට පැමිණ සිටින අවස්ථාවකදී මොවුන් 5 දෙනෙකුව අත්අඩංගුවට ගනු ලබනවා. එහිදී ප්‍රහාරය සඳහා ක්‍රූර ප්‍රහාරය සඳහා භාවිතා කරපු ගිනි අවිය සහ තියුණු ආයුධයද පොලිසිය විසින් සොයා ගනු ලබනවා. නුවන් සහ බටුමියා මීට ප්‍රථමව මිතුරන් බවත් පසුව ඔවුන් විරසක වී ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වෙනවා. ඒ විමර්ශනය කරලා මොවුන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරලා රක්ෂිත බන්ධනාගාර ගත කර ඉන්නකොට බටුමියා ඇතුළු සිව් දෙනෙකුට ගාල්ල බන්ධනාගාරය තුලදී තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කරලා තියෙනවා යම් පුද්ගලයෙකු විසින්. ඒ පුද්ගලයාවත් බටුමියා විසින් මීට ප්‍රථම ඝාතනය කිරීමට යම් උත්සාහයක් දරා ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. මීට පෙර අහුන්ගල්ල ප්‍රදේශයේ ප්‍රබල මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුගෙන් මද්ද්‍රව්‍ය ජාවාරමේ ආරවුලක් හේතුවෙන් මරණ තර්ජන ඇති බවට මේ බටුමියා නැමැති පුද්ගලයා විසින් පොලිසියට පැමිණිල්ලක් යොමු කර තිබෙනවා. ඒ පැමිණිල්ලට අනුව මේ බටුමියා නැමැති අයගේ නිවස ආසන්නයේ මාර්ග බාධක යොදලා සැකකටයුතු පුද්ගලයන් වාහන පරීක්ෂාවක්ද පොලිසිය විසින් සිදු කර තිබෙනවා. ඉතින් මෙම පුද්ගලයා මේ ඝාතනයට අනුබල ලබා දුන්නා කියලා කියන්නේ මේ ඝාතනයට ආයුධ ලබා දුන්නා කියලා කියන්නේ බූස්ස අධ්‍යාරක්ෂිත බන්ධනාගාරය තුල සිටින කාල සීමාව තුලදී. ඉතින් ඒත් එක්කම මේ ඝාතනය සිද්ධ කරලා තියෙන අනිත් කෙනත් ඉන්නේ ලොකු පැටි ඉන්නේ බූස්ස අධ්‍යාරක්ෂිත බන්ධනාගාරය තුල. එතකොට මේ අත්අඩංගුවට ගන්න ප්‍රබල අපරාධකරුවන් ඔවුන් අධි ආරක්ෂාවක් යටතේ STF ආරක්ෂාවක් යටතේ පවා ඇති බන්ධනාගාරයක් තුල රඳවා සිටියදීත් මොවුන් මෙහෙම අපරාධ කරනවා නම් ඒ අපරාධ කරන්න ඔවුන් කොහොමද ඒ අපරාධ වලට අනුබල දෙන්නේ? අන්න ඒවට තියෙන හිඩස් ටික වහන එක බන්ධනාගාර බලධාරීන්ගේ වගකීමක්. ඉතින් අපි බලමු කොහොමද මේ ඇතිවෙච්ච නොසන්සුන්තාවය සම්පූර්ණ දර්ශන තියෙනවා ජයදීප නාලිකාව සතු අපි බලමු මොකද්ද ඒ අවස්ථාවේ ඇතිවෙන නොසන්සුන්තාවය කියලා. වසරක් බූස්ස අධ්‍යාරක්ෂිත බන්ධනාගාර ගත වෙලා සිටිලා මේ ගන්නේ අනිද්දාට අවුරුද්දක්. ඒතරම් ස්වාමියාට ෆෝන් එකක් පරිහරණය කරන බූස්ස අධ්‍යාරක්ෂිත කොහොමද ගන්නේ? අද ඔය සීටු පොඩි ඔයාලා අධිකරණයට කියන්නේ අපේ ගාවට තාත්ති දුන්නා. සර් හැමදාම මේ අරන් යන පාරට දෙන්න බෑ සර්. මම දරුවෝ 3 දෙනෙක් ඉන්න අම්මා කෙනෙක් මේ මිනිස්සේ. මම ඒ ළමයි ජීවත් කරන්න ඕන. මේ අද අවුරුද්දේ මිනිස්සු එක දීලා මාස 3ක් වෙනවා. ඒත් අපි අපිට නෑ. පිය ඉංග්‍රීසි බැරිම ගමන මේ ගන්න මොන කරදරයක්ද? මම විසිලා. අපිට කාලය නෑ.
මේ ස්ථාන අපතේ පහ කාදාරන දැන් මේ දැන් කොහොමද ගෝල් ප්‍රයිම් ඩිවිෂන් එකට දාලා ප්‍රධාන කොට මං බාර දෙන්නවා මෙයාට. මගේ නම ගන්න. මෙතන බාර දෙනවා ඔයාලට. අපි ඒක කටුතර දෙන්න. ඈ? පුදුම කටුතර දෙන්න අපිට. දැන් අද අපිට සීන් දී ගන්න කටුතර. දැන් මේ මාර්ග මෙහෙම දාන්න වැඩේ කරන්න බෑ. මගේ දරුවෝ තුන් දෙනාටවත් සමුස නොපෙමන මේ ඉන්න ඔක්කොම පොඩියට එන ගන්නවා. මගේ දරුවෝ පොඩිය වාහනේ බලන් ඉන්නවා. අවුරුද්ද මට කියන්න දෙන්නේ බූස්සේ. ගාව ගන්න එහාට. ගාව ගන්න එහාට. ඒක වැරදි. කිව්වේ එහාට ගන්න. අත විසිටත් දෙන්න බෝලාගේ පවුල් පිටින් හැදියාවෙන්නේ. මගේ දරුවෝ තුන් දෙනාටවත් සමුස නොපෙමන මේ ඉන්න ඔක්කොම පොඩියට එන ගන්නවා. මගේ දරුවෝ පොඩිය වාහනේ බලන් ඉන්නවා. අවුරුද්ද මට කියන්න දෙන්නේ බූස්සේ. ගාව ගන්න එහාට. ගාව ගන්න එහාට. ඒක වැරදි. කිව්වේ එහාට ගන්න. අත විසිටත් දෙන්න බෝලාගේ පවුල් පිටින් හැදියාවෙන්නේ. අප්පා කියන්න පෙරේටි. සර්ලම තමයි ඉතින් ආවුද ගිහින් දෙන්න නැති ඉරේට ඉරේට තියන්න මිනිස්සුන්ට. කරපු දෙයක්ුත් නෑ
අද ඉඳලා පටන් ගන්නෙ. හොඳ? අමුස යනවා මුම් පාරවල වල හැප්පෙනවා. අමුස යනවා අර පොඩි අය තුන් දෙනා බලන් ඉන්නවා. ගාන්න කියන එකක් දාන්න බලන්න. ගාන්න පොඩ තමයි යන්නේ හන්. කොහෙද? ගාල්ල පුංචාවිය. නෑ GCB අපරාධ මෙයාගේ දිස්ත්‍රික්කය ගන්නේ අපි අරයි යන්නේ ගාල්ල අපරාධ කොටසයි. දැන් සර්ලගේ බලාපොරොත්තු හැමදාම අපි අපිට මෙහෙම ගන්නද? ඒ බලාපොරොත්තු නැහැ අපේ තාක්ෂණික කියන්නේ. සර් මොලයක් දැනුගත් මිනිස්සෙක් සර් පොඩ සර් අහන්න බූත් වෙන්න මිනිස්සෙක් කොහොමද මේ එකක් කරන්නේ? ඒකත් මම උසාවියට ඉදිරිපත් කරන්නම් ඒක කරුව. මම ඔයාලට ඉදිරිපත් කරන්න මම නැතිලා නැහැ. මෙයා උසාවියට කියන්නේ එහෙම කරේ නැහැ කියන්නේ. එච්චරනේ. මම ඔයාලට කියන්නේ නැතිලා නැහැ. බල කරුනේ හැමදාම කරන්නේ බෑනේ අවුරුද්දක් ඉරේ ඉඳලා මේ මාස 3ක් වෙන අපදිලා ඒවත් එක තිබ්බේ නැහැ. Meya Hindu. Phone number. මේක හැමදාම කරන්න බෑනේ කසුන්. හැමදාම මියාට අප තියෙන එකවම අරෙන් දැනුම් දෙනවා මෙයා හවල් දවසේ අප තියන්න ගෙන්නනවා කියලා ගෙන්නනකොට මෙනෝ වෑන් එක. Name and the signature. Yes. Full name. Just cross this. Yes, okay. Sila ginaya. Meter pala sign එකක් දාන්න පොඩි වැඩ කියන විදිහට මේ පොලිසියෙන් මෙතන sign එකක් දාන්න ඕනේ එතන ඔයා ආසන් කරා කියලා පිළිගන්න. අපිට මේකට චෙක් කරන්න බෑ. හරි මෙසේජ් එකක්.
තමයි ඉතින් මේ මොකද කරන්නේ ඉතින් අපි නීතියට අපි එකතු වෙන්න වෙනවනේ නීතියකනේ එකතු වෙන්න අපේ අවස්ථාව කරන්න පුළුවන් නෑ ඒක තමයි ඉතින් අපි ඒකට මොනවා හරි දෙයක් මේ යන්න ඕනේ දැන් උසාවියෙන් දැන් ඔයවා දිගින් දිගට දැන් ඔය ගේන චෝදනාවල අර්ථයක් නැත්තම් ඒගොල්ලන්ට කරන්න දෙයක් නෑ එච්චරයි කියලා කොම්පියුටර් දාන්න try කරන්න අපි ඊට පස්සේ human rights එකට ගේන කම්පලේන්ට් එකක් දාමු දැන් මේක අනිවාර්යෙන් දැන් මේක නෑ දැන් වහලා තියෙන්නේ හෙට අපි දාමු හෙට ඒ වැඩේ කරමු ඔව් හෙට ඒ වැඩේ කරමු ඔව් පොලිස් හෙඩ්ක්වාටර්ස් එකෙන් මේ ඉන්වෝයිස් කමිෂන් එක නෝ හෙට එන්ට්‍රි නෑ අපි ඒක ලෑස්ති කරන්න ඔයාලට කෝල් එකක් දෙන්න ඔයාගේ නම්බර් එක දෙන්න නෑ ඔයා ඕනේ නෑ අපි ඒක මේ මිස දනුත් අපි ඒක කරමු අපි human rights එකට දාන කම්පලේන්ට් එක කන්න බෝතල රණ්ඩියක් පව චෙක් කරන්න එනවා ගෙදරට බැරිම තැන ගෙවල් තුනක් ඉන්නවා මේ අවුරුද්දට දැන් අපිට ඔබතුමීගේ අපහසුව තේරෙනවද අපි මේ මොකද උත්තරයක් හොයන්න අපි මේ මල්ලි ගියා බත්තර දැන් මේ කොල්ල මම ෆේස් එකේ මම හංගන්නේ මේ මොකෝ මේ කොල්ල හොයන්නේ නෝ බත්තරන් ගියේ කියලා මොනයි කොල්ලක් දාන්නයි කියලා මේ බත්තරන් ගියා කියලා හතරට අප තියපු කොල්ල ගෙදරට මේ වෙනකොට ගිහිල්ලා නෑ අපිට ඒ සම්බන්ධව අපි කතා කරලා නෑ ඒ විස්තරات අපි මේ වැඩේ අනිවාර්යයෙන් මේක අපි බේරලා මේ කේස් එක අපි මේකට මැදිහත් වෙලා අපිට ඕගොල්ලන්ට මොනවාරි යම් කිසි විදිහට නීත්‍යානුකූලව ඔයගොල්ලන්ට අසාධාරණ කියලා කියනවා නම් ඒක මත කරන්නේ අපි අසාධාරණයක් යන්නේ සර් මේක අසාධාරණයක් වෙලා නෙමෙයි අසාධාරණයක් පස්සට කරගත වෙලා ඉන්නේ මිනිස්සු නෝදර හතරක් ගහන්නේ නැහැ නෝදර හතරක් ගහන්නේ බන්දනාකාරයෙන් සම්මුල අපිට පස්සේ අද උසාවිය අද කියන්නේ මොනවද මේක අද කිව්ව උසාවියේ ඉස්පත් කරන සංනාර කාර්යයක් මොකද උසාවිය ඇතුලේ නම් හිටියා අපි එහෙම කරමු මම ඔයාලට කතා කරන්න ඔයාගේ නම්බරේ මේ ඔයාගේ නම්බරේ මොකද පුතා ඔයාගේ මගේ නම්බරේ මෙයාගේ ෆෝන් ඕෆ් වෙලා හරි මේ වැඩේ කොහොමද කරන්නේ කියලා කියන්න මට එයාට සාමාන්‍යයෙන් සර්ට පාරක් දෙන්න කොච්චර කාලයක් ඕනද ඉතින් පොඩ්ඩක් ඉන්නකද චෝදනා බලන්න බෑ කියලා චෝදනා බලන්න බෑ චෝදනා දැම්මට පස්සේ අපි චෝදනාට එකතු වෙලා කියන කාර්යය අපිට පසුවිපත් කරන්න පුළුවන් අපිට චෝදනාවක් අපේ පැත්තේ කරුණු අවස්ථාවක් තියෙනවා කියන්නේ ඒ අනුගම අපලපා දෙන්න ඒක විදිය එක තමයි ඒක කරමු අපි හරි තනි කරන්නේ නැහැ අපි මේ වැඩේ අපි දිගින් දිගට හරි වැඩේ කරමු හරි මේ අනිත් සර් දැන් ඊට පස්සේ සර් මෙයාලා අයිති වෙන්නේ බලපිටියේ ගාලා ගොඩක් වෙලාවට බලපිටියේ ගාලා ඒ කවුද මේ මේක ඉඳලා බලන්න කරන්නේ යන්නේ ඔයද බල යම් අපහසුතාව ඇති වෙනවා ගෙදර අයට මට යන්න පුළුවන් කොහොම අදුරක නෑ එයා දුවන්න පුළුවන් දුරකද මම සරට කතා කරලා මට මෙතෙන් එන්න බැරි සත්‍යයක් තිබුණා මම විතර ගෝලා මම ඈතින් ඉඳගෙන මම මෙයා ගන්න හිතුවා මෙයා ගන්න ආපු වාහන තරගෙන යනවා පැගන්නාර එකක් ගත්තා කොල්ල දෙන්නෙක් ගත්තා ඒ මොකද වාහන දෙකක් කියන්නේ ගිලික්කන්නේ ඒවත් තරගෙන තියෙන මේ වෙනකොට හරි ඔයගොල්ලෝ මෙහෙම කරන්නේ දැනට ඔයගොල්ලෝ යන්න අපි එකම මේක පටන් ගන්න මේ කතා ගන්න ඉල්ලා මේ අපි නම්බර එකක් මොකක්ද අපි බලමු මම කතා කරලා මට දෙනවා ඔයා හරි ඔයාලා තමයි ඔයාගේ මහත්යනේ ළමයි තුන්දෙනෙක් බලාගෙන ඉන්නේ මම කොහොම මාරින්ම ජීවත් වෙන්නේ අත්තිදිනවා දේවල් දුරව ඒ වහලාන්නේ ගේ ගෙට උඩ වහක් දාලා මීඩියා කරේ ඉන්නේ මේ කියන අපි මහත්ය අතට දාන්න හේතුව නෝත් අපි මරන්නේ නෝ අදට අපි මරන්නේ නෝ කට්ටිය ඒක පොලිසිය දන්නවා අවුරුද්දක් අධ්‍යාත්ම පුරුෂ බන්ධනාගාරේ අවුරුද්දක් රඳවා සිටියා නඩු තුනකට ඒ නඩු තුنين අප තියාගෙන මේ අද තමයි අලුත් කඩේ උසාවියෙන් අන්තිම පේ තියාගෙන එළියට ආවේ එළියට ඇවිල්ලා මට මගේ බන්ධනාගාර ගත වෙලා ඉද්දී මට ස්ටීප් නිලධාරී ස්කයිප් මාර්ගයෙන් නඩුවට යද්දී සර්ච් කළා තමයි උඩට දාන්නේ ඒ වෙලාවේ මට කිව්වා මමයි පැටි අනිවාර්යයෙන්ම බයිනකොට ඝාතනය කරනවා කියලා මට මරණ තර්ජනය කරා මම ඒක මෝෂන් දාලා නඩුකාර බලපිටියේ අධිකරණයේ මේ අලුත් කඩේ උසාවියේ මේ මං නඩුකාරතුමා දෙන්නම දැනුවත් කරලා තින්නේ මේ දැන් මෙතන මම මේ අප තියාගෙන එළියට ඇවිල්ලා මම මෙතන ලෝය ගාවට ආවේ ඉස්සරහට කවුද ලෝය සේනක ලෝය
කවුද ලෝය? ළඟ ලෝය කවුද? ඔය මතක නෑ මම. ලෝයගේ නම මතක නැද්ද? ගෙදරින් නෑ. දේලෙන් එල්ලදී. ලෝයගේ මතක නැද්ද? මේ මන්ද මෙතෙන්ට ආවේ ඉස්සරහට මේ කියන්න. නඩුකටයුතු කරගෙන යන දැන් සාකච්ඡා කරන්න. ඒ අතරතුර මම මේ සුදු යන්නේකින් ඇවිල්ලා ඉස්සරහා ඉන්නවා කට්ටියක් මේ ලෝයේ ගිහිල්ලා උඩ මට මර තරජන දිනවා. අරන් දෙනි සුද්දගේ පැත්තෙන් මර තරජන දිනවා. මම එළියට බහැලා ලයික් කරනුවත් දුරකට යන්න දෙන්නේ නැහැ කියලා ඒගොල්ලෝ තරජනය කරලා තින්නේ. මරණ ඝාතනය කරනවා කියලා. මේ දැන් එළියේ සුදු යන්නේක් ඇවිල්ලා කට්ටියක් ඉන්නවා. බල ලෝයේ ගිහිල්ලා ඇහුවා මොකද කියලා කවුද කියලා කියන්නේ මේ පොලිසියෙන් කියලා කියන්නේ. ඉතින් මේ මට වෙන නඩු මොනවත් නැහැ. මට තිවිච්ච නඩුව අතර තුනට තමයි මම අප තියාගෙන මේ නඩු එළියට මට කිසිම සම්බන්ධ මේක නැහැ. මේගොල්ලෝ ඉන්න දෙන්නේ නැහැ. ඉතින් මොනව කරන්නද ඉතින් ඒ කියන්නේ ස්ටේප් එකෙන් කිව්වා ඔයාට ඝාතනය කරනවා කියලා. මමයි බූස්සේ බන්ධනාගාරේ ඉන්නේ නැද්ද? ඔව්. බූස්සේ බන්ධනාගාරේ ඉන්නේ නැති තමයි කවුද කිව්වේ? ස්ටීප් එකෙන් කොහෙද හිටියේ? ගේට්වේ සර්ච් කරද්දී. නෑ. බූස්සේ කොහෙද? අධ්‍යාශ බුස් බන්ධනාගාරය. බූස්සේ බන්ධනාගාරේ ඉඳලා ඔව්. නඩුවට ස්කයිප් මාර්ගයෙන් නඩුවට ගන්නකොට සර්ච් කළා තමයි උඩට යවන්නේ. ඔව්. ඒ අවස්ථාවේදී තමයි කිව්වේ ලොකු පැටි ඔයාලගේ බොස ආවෙලා නේද? ලොකු පැටි මේ මං කොහමද බොස්ලා නැtei කියලා. ඊට පස්සේ කිව්වා හරි හරි ඌ ඵලයන්කෝ මේ බල එළිය බහලා එළියට වහිනකොට බල කොහොමද ඝාතනය කරනවයි කියලා. එයා ඒගොල්ලෝ මරණ තරජනේ මට කරා. මං ඒක නඩුකාර වලපිටිය අධිකරණේ අලුත් කඩේ අධිකරණේ දෙකේම මං කියලා තියෙනවා. කවුද මරද තර්ජනය කරේ? STF නිලධාරී රිසර්ච් කරන. මේ ඒගොල්ලෝ නම් මෙයා ගන්න නැහැ. ඒගොල්ලෝ නමවත් ගහගෙන ඉන්නේ නැහැ මේ රිසර්ච් කරන අවස්ථාවේ. මොකද්ද ඔයාගේ වරද මොකද්ද? වරද මේ හිටපු නඩුව. හිටපු නඩුව මම මරණ කට්ටියක් ඇවිල්ලා ඒකට මම දෙරි දෙවීමක් කරයි කියලා තමයි නඩුව දෙන්නට. ඒක ඝාතන සිද්ධියක් සම්බන්ධවද? ඔව් ඝාතන. මිනිමරමක් සිදු වුණාද? මිනිමරමක් සිදු වුණේ. මිනිමරමක් සිදු වුණා. තුවාල. ඒක මද්ද්‍රව්‍ය චෝදනා තියෙනවද ඔයාලට? නැහැ. මද්ද්‍රව්‍ය චෝදනා නැහැ. පාතාල සිද්ධි තියෙනවද? පෙරවැරදි තියෙනවද? පෙරවැරදි තියෙනවා. වැරදි ඔප්පු වෙලා තියෙනවද? නැහැ. ඔප්පු වෙලා නැහැ. ඔව්. හරි එහෙනම් නම මොකද්ද? පැටි ආරම්භගේ අනුර පුෂ්ප කුමාර. ඈ? පැටි ආරම්භගේ අනුර පුෂ්ප කුමාර. අපේ නම්බරය පැටි ආරම්භගේ අනුර පුෂ්ප කුමාර. එතකොට කොයිද ගම? මහවත්ත මීඩියාවට. මාත් මීඩියාවල. ඒ කියන්නේ අම්බලම. මාර නම් පට පරිදිලක් තියෙනවද? ලොකු පැටි කියන්නේ මොකද? නෑ. නෑනේ. පොඩි පැටි කියන්නේ? නෑ. නෑනේ. පැටි නෙමෙයි. නෑ. ඒගොල්ලන්ගේ සම්බන්ධයක් මොකක්ද කියනවද? මගේ ලොකු පැටි කියන්නේ මගේ සව් නෑ ඒ කියන්නේ අයියා වෙන්නේ මගේ මල්ලි බැඳලා ඉන්නේ ලොකු පැටිගේ නංගි. හරි. දැන් ඔයාව අත්අඩංගුවට ගන්නවා කියලා තමයි කියන්නේ. ඔව්. කියන වරන්තු කැන්සල් කළාද? නෑ මොනවාක වරන්තුවක් නෑද? නඩු මොනවක් නැහැ. අප තියාගෙන තමයි මේ ආවේ. අප තියාගෙන ආවේ. බලමු කියන මේක මෙවයි නඩුවක් තියෙනවා නම් මට අධිකරණයෙන් නියෝගයක් කරන් මේ අවුරුද්දක් බන්ධනාගාරගත වෙලා හිටියා. එහෙනම් මට මේ නඩුව දාන්න තිබුණා. නඩු අධිකරණයෙන් නියෝගයක් කරන් අර තිස්සම අධිකරණයේ ඊට තමයි අපි පතන්නේ. අධිකරණයේ දින තීන්දුව තමයි පිළිපදින්නේ. අපි ඒ නිසා තමයි මෙතනට ආවේ. අනිත් එක තමයි මම අධ්‍යාපන බුසු බන්ධනාගාරේ ඉන්නකොට මට නිදහසක් දුන්නේම නෑ. මගේ විසිට් එක ගේන විසිට් එකට එන මිනිස්සු අත්අඩංගුවට අරගෙන හයිකෝට් දාන්න හැදුවා. STM නිලධාරී CID නිලධාරී මගේ විසිට් එක උයලා දෙන මිනිහට පවා ඉන්න දුන්නා. මගේ වයිෆ්ට ඉන්න දුන්නා. ගෙදර මට විසිට් එක එන්නේ නැහැ කියලා වයිෆුත් දැන් ගමෙන් ගිහිල්ලා බයික්ලා ගෙදර ඉන්නේ. මට මොකුම්ම කරන් දෙන්නේ නැහැ. ඒ කියන්නේ මගේ කන්න බොන්න දෙයක් ගන්න දෙන්නේ නැහැ මට. වයස කීයද? 33ක්. වයස 33. ළමයි 3 දෙනෙක්. ළමයි 3 දෙනෙක් ඉන්නවා. මොකද ව්‍යාපාරයට කියාව? කුරුන්තල. හා කුරුන්තල. හරි. ඒ අනුව අපි මේක ඔයගොල්ලෝ කවුද කියලා අහන එක තමයි අපි කිව්වේ. මේකට කොහෙද මේ කේරළ පොලිසිය. ඒක කේරළ පොලිසිය ඇවිල්ලා ආවට පස්සේ ඒගොල්ලෝ ගාල්ල අපරාධංශය කියලා කිව්වා. ඒ අනුව ඒගොල්ලන්ගේ අඩින්දි පෙන්නලා ඒගොල්ලෝ මේ අවස්ථනකට ගන්නවා කිව්වා. ඒගොල්ලෝ මොනවාද මර්ඩර් 4කට සම්බන්ධයි කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. හතරක් සිරගත වෙලා දැනට අවුරුද්දක් බන්ධනාගාර ගත වෙලා බූස්සේ අනිද්දට. එතකොට
කොහොමද මේ අත්තරංගුවට නෑ ඒක ගන්නේ? තමයි ඉතින් අද උසාවියට හරි කියන්න තියුණානේ. ඉතින් අපිටත් ප්‍රශ්නයක් ඇත්තටම මොකද්ද දැන් මේ? මේක කරන්න බෑනේ හැමදාම අපිට ජීවත් දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. ඔව්. අපි ජීවත් වෙන්නේ අපි විතරයි දන්නේ. අවුරුද්දකට අප දීලා මාස 3කට වැඩි අපි ඒත් නොතිය හිටියා. ඉතින් ඒකත් එක්ක ඉතින් මෙයා ඒ ඉතින් එහෙම බෑනේ ඉතින් හැමදාම මේ වැඩි හැමදාම තව දවසක් අතුරට ඉඳලා ආයෙ අත්තරංගුවට ගන්නවා. ඔව් දැන් පොලිසිය කියන එක පැහැදිලි. වන්දනාගාර ගත වෙලා අවුරුද්දක් හිටිය මිනිස්සු කොහොම මේ වැඩට සම්බන්ධ වෙන්නේ? ඒක තමයි ඒක අපි උසාවියෙන් තමයි මෙයා කරන්න වෙන්නේ. ඉතින් අපිට අත්අඩංගුවට ගන්න හේතු මෙයාට කියලා අත්අඩංගුවට ගන්නකොට යම් කෙනෙක් අපිට විරුද්ධ වෙන්න බෑ. මොකද හරි දැන් පොලිසිය ශ්‍රී ලංකා පොලිසියට කෙනෙක් අත්අඩංගුවට ගන්න පුළුවන්. නමුත් ඉතින් මේ වෙන ක්‍රියාවලිය සම්බන්ධයෙන් අපිටත් ගැටලු තියෙනවා. මොකද ඇත්තටම අද උසාවියට ඉදිරිපත් කරන්න උන මේ කරුණු. නමුත් උසාවියට ඉදිරිපත් කරන්නේ නැතුව එළියට වෙලා ඉඳලා මේ සිවිල් ඇඳුමෙන් එළියට වෙලා ඉඳලා නිකන් අර පාතාලය අය වගේ නිකන් අර මේ මැර කණ්ඩායම් වගේ එළියට ඉඳලා පුද්ගලව අත්අඩංගුවට ගැනීම කියන්නේ හොඳ විදිහක් නෙමෙයි. ඒක යුනිෆෝම් එකකින් ඉන්න ඕනේ.